ඉතින් කොහොමද ඔයාලට? අද මම ගෙනාලා තියෙන Classroom of Daylight Season 1 එකේ 8 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයාලා කලින් එපිසෝඩ් බලලා නැති කෙනෙක් නම් ඒවත් මගේ channel එකේ ඇති. ඒවත් බලලා මේක බලන්න සෙට් වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් සීන් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ නාට්‍යයක්. ඒ නාට්‍ය සබසිරා මිසුත් බල තමයි ඉන්නේ. ඒ වෙලාවේ ඈනකෝජිත් ඉතින් දෙනවා අපිට පෙන්නනවා. ඊට පස්සේ සබසිරා මිස් ඈනකෝජි කියනවා දවස් දෙකකට කලින් මේ ඉස්කෝලේට මිනිස්සෙක් ආවා. ඒ මිනිස්සයා කිව්වේ ඈනකෝජි ඉස්කෝලෙන් අස් කරන්න කියලා. ඊට පස්සේ ඈනකෝජි කියන්නේ ඒ මිනිස්සයා කවුරුණත් වැඩක් නැහැ. ඔයා දන්නවනේ ඔයාට හේතුවක් නැතුව ළමෙක්ව අස් කරන්න බෑ කියලා මේ ඉස්කෝලෙන්. හැබැයි මිස් නම් කියන්නේ ඔයා ගැටලුවක් කියලා තීරණය කරොත් මට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වෙලාවේ ඈනකෝජි අහනවා ඒක තර්ජනයක්ද? ඒ වෙලාවේ මිස් කියනවා ඒක තර්ජනයක් නෙමෙයි. මම ඔයාලට ගනුදෙනුවක් ඉදිරිපත් කරන්නම්. ඔයා ක්ලාස් D එකේ ඒ පන්තියට ගෙනියනවා නම් මම ඔයාලට අස්වෙන්න නොදී ආරක්ෂාව දෙන්නම්. ඒක හොඳ ගනුදෙනුවක් කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? හැබැයි ඈනකෝජි නම් ඒක කරන්න බෑ කියලා එතනින් නැගිටලා යන්න හදනවා. ඒකවල මිස් නම් කියන්නේ එහෙනම් ඈනකෝජි ඔයාලට අස්වෙන්න වෙයි. ඔයාගේ නිදහසක් නැති වෙයි. එහෙම කියව විතරයි අපිට වෙනවා ඈනකෝජිට මල පයින්නවා. ඈනකෝජි මිස්ගේ කුරල්ලේ අත්තල්ලන් කියන්නේ ඔයාව ටීචර් කෙනෙක් කියලා හඳුන්වනවද? ඒකවල මිස් කියන්නේ ඔයා ක්ලාස් D එකේ ඒ පන්තියට ගෙනියන්න උත්සාහ කරනවද නැත්නම් අස් වෙනවද? ඊට පස්සේ ඈනකෝජි මිස්ගේ කුරල්ලේ අත්තල්ලා කියන්නේ ඔයා මාව අසුරවන්න උත්සාහ කරනකින් ඔයාට අනාගතේ පසුතැවෙන්න වෙයි. ඒකවල මිස් නම් කියන්නේ මගේ ජීවිතේ කොහොමද පසුතැවීම වලින් පිරලා තියෙන්නේ. ඊට පස්සේ ඈනකෝජි තැනකට ගිහිල්ලා ඉදනවා මගේ නිදහස ආරක්ෂා කරගන්න මගේ නිදහස නැති කරගන්න. ඒ වෙලාව අපිට වෙනවා මේගොල්ලෝ ඉන්නේ නැවක කියලා. ඉතින් ඊළඟ සීන් එක අපිට වෙන්නන්නේ ළමයි ඔක්කොම නැවෙන් එළිය බලාගෙන සතුටු වෙනවා. ඉතින් මෙයාලා කියන විදිහට මෙයාලා ඉස්කෝලේ විනෝදචාරිකාවක් තමයි එක්කයි යන්නේ. ඉතින් අපිට වෙනවා අයනකොඩි නැවේ තියෙන ඔක්කොම පාසුවන් ටික බලලා හිතනවා මේ නැවට මං තනියම ටිකට් එකක් ගන්නවා නම් මට ලක්ෂ ගාණක් වැය වෙයි. ඊතනින් කට් කරලා අපිට වෙන්නනවා කුෂිඩයි තව කෙල්ලෝ දෙන්නෙකුයි. ඉතින් මෙයාලා නැවේ ඇඳුම් දින තැනක වගේ තමයි ඉන්නේ. එයාලා කියන විදිහට මේ ඇඳුනොත් එයාලට ෆ්‍රී තමයි ගන්න තියෙන්නේ. ඉතින් මෙයාලා මෙතන ඇඳුනොත් ගන්නවා. ඉතින් ඊළඟ සීන් එක අපිට වෙන්නනවා මෙයාලා ගත්ත ඇඳුනුත් අරගෙන පූල් එකේ සෙල්ලම් කරනවා. අපිට වෙන ඉස්කෝලේ කොල්ලෝ ඔක්කොම කුෂිලා සෙල්ලම් කරන දිහා බලාගෙන තමයි ඉන්නේ. ටිකෙට් කුෂිලා සෙල්ලම් කරන දිහා බලාගෙන ඉඳලා අයනකොජිලාගේ සෙට් එකට කියනවා දැන් මම මගේ හිතේ තියෙන හැඟීම කුෂිදාට කියන්න යන්නේ. ඒ වෙලාවේ යමුටිත් අහන මොකා ඔය ඇත්තටමද? ඉතින් ඊකෙත් ඕ කියලා අපිට පේනවා ගැම්මට යනවා කුෂිදාව හම්බෙන්න. ඉතින් මෝ වෙන සීරියස් විදියට කුෂිලා ඉස්සරහා හිටියට මෝ මෝඩෙක් වගේ අහන්නේ කුෂිලා මට ඔයාගේ මුල් ළමයින් කතා කරන්න පුළුවන්ද? මට පුළුවන් ඔයාලට කික්කෝ කියලා කතා කරන්න. ඉතින් කුෂිලා මේ වෙලාවේ පුළුවන් කියලා මටත් පුළුවන් ඔයාලට කෙන්ජි කියලා කතා කරන්න. ඉතින් කෙන්ජි කියන්නේ එකගේ මුල් නම. ඉතින් එහෙම කියලා කුෂිලා එකේට කෙන්ජි කියලා කතා කරනවා. ඉතින් මේලා අපිට වෙනවා ඒකේ බිම දන ගහගෙන පිස්සෙක් වගේ කෑ ගහගෙන කික්කියෝ කියා කෑ ගහනවා. ඉතින් මම හිතන විදියට ජපාන කෙනෙක්ට එයාගේ මුල් නමින් කතා කරනවා නම් එයාගේ අවසරය තියෙන්න ඕනද කොහෙද? අපිට පේනවා මේ සීන් එක අයනකෝජි යමුචි සුදොයිත් බලාගෙන තමයි ඉන්නේ. ඉතින් මේක දැකලා සුදු අයනකෝජි කරෙන් අල්ලගෙන එකපාරටම අහනවා අයනකෝජි හොරිගිදාගේ මුල් නම මොකද්ද? පේන විදියට සුදුත් හොරිගිදාට කැමතියි වගේ. අයනකොඩි කියනවා එයාගේ මුල් නම මට මතක විදියට සුසුනේ. ඉතින් අපිට වෙනවා සුදෝ හොරිගිදාට මුල් නමේ කතා කරන්න හැටි පුරුදු වෙනවා. ඉතින් අපිට වෙනවා යමුචිත් පැත්තකට වෙලා වාඩි වෙලා අයිරි කිය රිවයින් කර ඒ නමම කියව ඉන්නවා. ඉතින් මේ අයිරි කියන්නේ සකුරාගේ මුල් නම. පේන විදියට යමුචි සකුරාට කැමතියි වගේ. ඉතින් මේ සිද්ධීන් අතරේ අපිට පැත්තක හිටපු කොෙන්ජි කියලා කොල්ලෙක්ව පෙන්නනවා. ඉතින් මෝ කන්නාඩියකින් මුගෙන් මූණ දිහා බලාගෙන මෝ මුඩම ලස්සනයි කියලා කියා ගන්නවා. ඉතින් ඊළඟ සීන් අපිට වෙන්නන්නේ නැවේ තියෙන ආපන ශාලාවක්. මේලා ඈනකොජිලාගේ සෙට් එකත් එතින් එනවා අපිට වෙන්නනවා. සුදෝ මේලා කියනවා වාව් මේක නොමිලේද? එතකොට ඉකේ කියන්නේ එයාලා අපිට පස්සේ බිලක් එවාගෙට දන්නේ. ඒ වෙලාවේ සුදෝ කියන්නේ අවුලන්නේ අනිත් පන්ති වලත් කනවනේ. ඉතින් ඊට පස්සේ අපිට වෙනවා මුන්ටේ ටේබල් එකකින් ඉඳගෙන එතෙන් තියෙන මෙනු එක බලනවා. ඉතින් අපිට වෙනවා මේ මෙනු එක බලලා යමුචි හයියෙන් කෑ ගහනවා අපිට ඕඩර් එකක් දාන්න ඕනේ කවුරු හරි ඉන්නවද? ඉතින් මූ මෙහෙම කෑ ගහද්දී අනිත් පන්ති වල හැම ළමයාම මූ දිහා අමුතු විදියට තමයි බලන්නේ. ඒ වෙලාවේ එහා මේ සිටපු ක්ලාස් A එකේ කොල්ලෙක් අමුතුවේ වගේ අහනවා ඔයාලා ක්ලාස් D එකේද? ඒ වෙලාවේ සුදුත් ඕ කියලා උත්තර දෙනවා. ඊට පස්සේ අර ක්ලාස් A එකේ කොල්ලා කියනවා මෙයාට මේ අවර්ණවල ඔයාලා වගේ කුණු ගොඩවල් වලට නෙමෙයි. ඒකට සුදුවට හොඳට මල පැනලා අපිට පේනවා සුදු අර කොල්ලට ගහන්න යනවා. ඒ වෙලාවේ මෙතන හිටපු කස්සුරාගේ කියලා ක්ලාස් A එකේ කොල්ලෙක් කියනවා ඕක නවත්ත ගන්න. ඉතින් මෙහෙම කියන්නේ අර සුදු එක රණ්ඩුවට ගිය ක්ලාස් A එකේ කොල්ලට. කස්සුරා කියන්නේ මේ වගේ වැඩ හින්දා ක්ලාස් A එකේ ලකුණු අඩු වෙන්න පුළුවන්. අනික ඔයා ඒ පන්තියේ ළමෙක් වගේ හැසිරෙන්න. එහෙම කියලා කස්සුරාගේ සුදෝටත් කියන්නේ ඔයත් අනිත් අයට කරදරයක් වෙන්නේ නැති වෙන්න හැසිරෙන්න ඉගෙන ගන්න. සුදෝ කියනවා මොනවද අපි කරේ? මේලා අපිට පේනවා ඒ යවන්නලේ ඉන්න ළමයි ටික අර ඉන්නේ සුදෝ නේද? අර පාරදීන් පිටිපස්සේ ඉන්න කෙනා. එයාගේ හරියට බය හිතෙනවා. මෙහෙම සුදෝ ගැන අමුතු විදියට කතා වෙන්න ගන්නවා. ඒ වෙලාවේ ඊකේ සුදෝවත් එක්ක කරගෙන එතනින් යන්න යනවා. ඉතින් ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ ක්ලාස් B එකේ පන්තිබාර හොසිනුමියා මිසුයි ක්ලාස් B එකේ ඉචිනෝසෙයි. මේ වෙලාවේ මේ දෙන්න ඉන්නේ නැවේ තියෙන ස්පා එක. ඉතින් මේ වෙලාවේ මේ දෙන්න කතා වෙන්නේ වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ ඉස්කෝලේ ඉන්න ප්‍රබල චරිත ගැන.
ඉතින් ඉචිනෝසි කියන්නේ ක්ලාස් 1 එකේ සකේනාගේ කස්සුරාගේ හා ක්ලාස් C එකේ රියුවෙන්. මෙයාලා තමයි අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන කට්ටිය. ඊට පස්සේ හොෂිනෝමියාමි ස්ථාන එතකොට ක්ලාස් D එකේ කවුද? ඊට පස්සේ ඉචිනෝසි කියන්නේ මම හිතන්නේ හොරිගිතයි හිරටයි. ඒ වෙලාවේ හොෂිනෝමියාමිස් කියන්නේ මට හිතෙන්නේ තව එක්කෙනෙක් ඉන්නවා. ඒ වෙලාවේ ඉචිනෝසි කියන්නේ ඔයා කියන්නේ කොෙන්ජිද? කොෙන්ජිට විශිෂ්ට ලකුණුයි මල් ක්‍රීඩාවට හොඳ දක්ෂකම තියෙනවා. ඒ වුණාට එයා එතකොටම හොෂිනෝමියාමිස් කියන්නේ කොෙන්ජි අර වෙන කෙනෙක්. ඒ වෙලාවේ ඉචිනෝසි අහනවා ඔයා කියන්නේ අයනකෝජිද? එතකොට හොෂිනෝමියාමිස් කියන්නේ ඔව් මට හිතෙනවා අයනකෝජි ගැන හොයලා බලන්න ඕනේ කියලා. ඊට ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ අයනකෝජිව. ඉතින් අයනකෝජි මේ ඇඳ උඩට වෙලා හිතන්නේ සබශිරාමිස් එයාට කියපු දේ ගැන. අර සබශිරාමිස් කිව්වේ කෙනෙක් අයනකෝජිව අස් කරන්න කිව්වා කියලා ඒ ගැන. ඒ වෙලාවෙම හිරට එතෙන්ට එනවා. මේ වෙලාවේ හිරට ඇවිල්ලා අයනකෝජින් උදව් ඉල්ලනවා. හිරට මේ වෙලාවේ අහන්නේ ඔයාට පුළුවන් හොරිගිතයි මායි අතර අතරමැදියෙක් විදියට වැඩ කරන්න. මොකද අපිට ඩීවන්ති ඉහළට අරන් යන්න යාව ඕනේ වෙනවා. ඉතින් මෙහෙම මේරෙන කතා කර කර ආයෙද්දි කරුයිසාවෙන් හිරට අර කෝල් එකක් එනවා. ඊට පස්සේ හිරටත් ඒක දැකලා දැම්මට යන්න වෙනවා කියලා එතනින් යන්න යනවා. ඉතින් ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ කොෙන්ජිව. කොෙන්ජි මේ වෙලාවේ පූල් එකෙන් නාලා වතුර පිය දා ගන්නව නැතුව නැවේ ඇවිදගෙන යනවා අපිට පෙන්නනවා. මේ වෙලාවේ නැවේ වැඩ කරන එක්කෙනෙකුත් කොෙන්ජි පස්සෙන් එනවා සර් වතුර පිය දා ගන්න කියා. කොෙන්ජි නම් කියන්නේ මේ වතුරත් එක්ක මගේ ලස්සන වැඩි වෙනවා. ඉතින් එහෙම කියලා අර වැඩ කරන එකනව ගණන් ගන්න නැතුව කොෙන්ජි එතනින් යන්න යනවා. ඉතින් ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ හොරිගිතාව. ඒ වෙලාවෙම ඉතින්ට අයනකෝජිත් එනවා. ඉතින් අයනකෝජි අහනවා හොරිගිතාගෙන් ඔයා එයිමට කතා කරේ. මේ වෙලාවේ හොරිගිතා අහනවා අයනකෝජින් ඔයාට හිතනවද මේක නිකම්ම නිවාඩුවක් කියලා. ඒ වෙලාවේ අයනකෝජිත් කියනවා මටත් ඉතින් මොකක් හරි තියෙනවා. ඉතින් මේගොල්ලෝ මෙහෙම කතා කර කර ආයෙදිම ක්ලාස් C එකේ රිව්වෙන් එතෙන්ට එනවා. මේ වෙලාවේ රිව්වෙන් හොරිගිතා ගාවින් වාඩි වෙලා අහන්නේ නේවාසිකාකාරේ කැමරා හයි කරපු එක ඔයාගේ පොඩි විහිළුවක් නේද? ඉතින් ඔයාලට මතකයි 6 වෙනි එපිසෝඩ් එකේ ඉච්චිසාගේ සුදෝගේ නඩුව ඉල්ලාස් කරගත්තට පස්සේ රිව්වෙන් එයාලට ගෙනල්ලා ඇල්බර්ට් කොල්ලලව්ව ගස්සනවා. එහෙම ගස්සද්දි රිව්වෙන් අහනවා ඔයාලට කවුද මේ පැමිණිලි ඉල්ලාස් කරගන්න කිව්වේ කියලා. එතකොට ඉච්චිසා කියලා කියනවා එහෙම කිව්වේ හොරිගිතා කියලා. ඉතින් ඒකෙන් තමයි රිව්වෙන් මේ ගැන දැනගෙන තියෙන්නේ. ඉතින් රිව්වෙන් මෙහෙම අහද්දි හොරිගිතා අහනවා කවුද ඔයා? ඊට පස්සේ රිව්වෙන් කියනවා මං ඔයා වගේ ගෑල් ළමයට කැමති සුසුනි. ඉතින් හොරිගිතා කියන්නේ මං දන්නේ ඔයා කොහොම හොයාගත්තද කියලා. ඒත් මං ඔයාට මගේ මුල් නම් පාවිච්චි කරන්න අවසර දීලා නෑනේ. මේ වෙලාවේ හොරිගිතා කියනවා මං දන්නේ ඔයා කවුද කියලා. ඒත් ඔයා මෙතන ඉන්න එක මට පිළිකුල් සහගතයි. ඒ වෙලාවෙම රිව්වෙන් මං ඔයාගේ රසිකයෙක් කියලා හොරිගිතාගේ ෆොටෝ ගන්නවා. ඉතින් හොරිගිතා ඔයාට කොහෙන් ආපු අයියක් දීලා හද්දි රිව්වෙන් නම් කියන්නේ ඊළඟ පාර මං වත් එක පෞද්ගලිකව කටයුතු කරන්න. එහෙම කියලා රිව්වෙන් එතනින් නැගිටලා යන්න හදනවා. ඒ වෙලාවෙ මෙතෙන්ට සීපන්ති ඉබුකි කියලා කෙල්ලෙක් ඇවිල්ලා රිව්වෙන්ට කියනවා රිව්වෙන් මට වත් එක ටිකක් කතා කරන්න ඕනේ. ඒතකොට රිව්වෙන් කියනවා අපි දෙන්නන මගේ කාමරේ ඉන්නලා පස්සේ වෙලාව කතා කරන්න පුළුවන්. ඒකට මලපනපු ඉබුකි රිව්වෙන්ට ගහන්න යද්දි ඇල්බර්ට් ඉබුකිගේ අත අල්ල ගන්නවා. ඊට පස්සේ ඉබුකි ඇල්බර්ට් කියනවා මට පේනවා රිව්වෙන් ඔයව සම්පූර්ණයෙන්ම හීලා කරලා. එහෙම කියලා ආයෙත් ඉබුකි රිව්වෙන්ට ගහන්න යද්දි ඇල්බර්ට් ඉබුකි අත අල්ලලා පැත්තකට තල්ලු කරලා දානවා. බිම වටන ඉබුකිට අයනකෝජි උදව් කරන්න ගියා. ඉබුකි අයනකෝජි බලනවා මේක තමුසේ වැඩක් නෙමෙයි පාඩුවේ ඉන්නවා. ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ චෙස් අදිනක මං ඉන්න සකේනාගිව. මේ වෙලාවේ සකේනාගේ මසුම් කියලා කෙල්ලෙක්ට ඔයාගේ වார்த்தාවට ස්තුතියි කියලා කියනවා. ඉතින් එහෙම කිව්වට පස්සේ මසුම් ඉහන්නේ ඊළඟට අපි මොකද්ද කරන්නේ? එතකොට සකේනාගේ නම් කියන්නේ මම ළමයි වගේක් ගැන විමර්ශනය කරන්න තියෙනවා. හැබැයි මේ එපිසෝඩ් එකේ නම් කියන්නේ කවුද විමර්ශනය කරන්න ඕන ළමයි කියලා. ඉතින් ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ සකුරව. සකුරා නැමේ පැත්තට ගිහලා නිකන් කාත් එක්ක අර කතා කරන්න පුරුදු වෙනවා වගේ. මට නම් හිතන්නේ මෙයා මේ පුරුදු වෙන්නේ අයනකෝජිත් එක්ක කතා කරන්න. ඉතින් ඒ වෙලාවෙම අයනකෝජිත් එතෙන්ට එනවා. එතකොට නිකන් එකපාරටම සකුරා ගැස්සිලා වගේ ඔයා කොයි වෙලේද මෙතෙන්ට ආවේ? ඔයා මං කියන දේවල් අහන්න හිටියේ. අයනකෝජි නම් කියන්නේ මං එතෙන්ට ආවා විතරයි. මට ඔයා කියපේව ඇහුන්නේ. ඉතින් අයනකෝජි අහනවා ඔයා මොකද්ද කර කර හිටියේ? එතකොට සකුරා කියන්නේ ඒ ගැන වැඩි හිතන්නේ මට අපේ පන්ති අනිත් ළමයි එක්ක වැඩි කතා කරන්න අමාරුයිනේ. එතකොට අයනකෝජි කියන්නේ ඔයා කියන ඒවා අහගෙන ඉන්න එක්කෙනෙක් ඕනනම් මට පවා ඒක කරන්න පුළුවන්. ඉතින් ඒකට සකුරා අයනකෝජිගේ අතත් අල්ලලා එයාට ස්තුති කරනවා. ඒ වෙලාවෙම එතෙන්ට කුෂිඩා එනවා අපිට පෙන්නනවා. කුෂිඩා ආව විතරයි සකුරා මං කාමරේට යන්න යනවා කියලා එතනින් යන්න යනවා. කුෂිඩා මේ වෙලාවේ සෑහෙන හුරතල් විදියට අයනකෝජිට කියනවා බාන්නකෝ අයනකෝජි අහස ලස්සන නේද? ඒ වෙලාවෙම අයනකෝජි හිතනවා කුෂිඩා මෙහෙම ඇසිරෙන්නේ එදා රෑ වුණ දේවල් අමතක කරවන්නද? ඉතින් අයනකෝජි මේ හිතන්නේ කුෂිඩා අයනකෝජිව තර්ජනය කරපු රාත්‍රිය ගැන. ඉතින් අයනකෝජි මේ වෙලාවේ කුෂිඩාට මට නිදිමතයි සුබ රාත්‍රියක් කියලා එතනින් යන්න හදනවා. ඉතින් කුෂිඩා මේ වෙලාවෙම එයාගේ ඇත්ත පේසනාට එකට ඇවිල්ලා අයනකෝජි ගාවට ගිහිල්ලා කියනවා ඔයා මං ඉස්සරහ ගොඩක් පරිස්සමින් නේද ඉන්නේ. මට එහෙම හිතෙනවා. ඊට පස්සේ කුෂිඩා ආපහු ඔයාගේ හුරතල් පර්සනාලිටි එකට ඇවිල්ලා සමා වෙන්න. මුකුත් හිතන්න එපා කියලා එතනින් යන්න යනවා. ඉතින් ඊළඟ සීන් එක අපිට පෙන්නන්නේ උදේ වෙලා. මේ වෙලාවේ අයනකෝජි නිදාගෙන තමයි ඉන්නේ. ඉතින් ඒත් එක්කම ඉනවුස් එකකින් කියන good morning ශිෂ්‍යයනි එළියට එන්න. ඉතින් අපිට වෙනවා ළමයි ඔක්කොම නැගිටලා එළියට ගිහිල්ලා දූපතක් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපිට වෙනවා මේ ළමයි ඔක්කොම ටික රතු පාට යුනිෆෝම් එකක් වගේ ඇඳගෙන එක තැනකට රැස් වෙලා ඉන්නවා. මෙතන සියලු පන්ති වල පන්ති බාර මිස්ලා සර්ලත් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ සබශිරාමේ සියලුම ශිෂ්‍යයන් අමතලා ඔයාලගේ හැඳුනුම්පත් අපි අතර ගන්නවා. ඔයාලා ඒ වෙනුවට මේ ඔර්ලෝසුව පැලඳගෙන ඉන්න ඕනේ. මේක ගලවන අයට දඬුවම් ලබා දෙනවා.
ඒ වෙලාවේ හොරගිත අයනකොඩියට කියනවා ඒ වගේ මොකක් හරි විශේෂයක් තියෙනවා. මොකක් හරි වෙන්න වගේ යන්නේ. ඉතින් ඒකට අයනකොඩිත් කියන්නේ ඔව් පොඩි විනෝදයක් වෙනුවෙන් මෙච්චර දුරක් මෙයාලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ ඒ පන්ති ගුරුවරයෙක් වෙන මචිමා ශිෂ්‍යයන් අමතනවා. ඉතින් මෙයා මුලින්ම ගමන පරිස්සමින් ආපු එකට සුබවතලා අවසානයේදී කියන්නේ මේක ඔයාලගේ පළමු වසරේ විශේෂ පරීක්ෂණය. ඉතින් විශේෂ පරීක්ෂණයක් කියවම ළමයිනොත් උඩ යනවා. මොකද එයාලා හිතන් හිටියේ මේක නිකන් විනෝද චාරිකාවක් කියලානේ. ඉතින් තවදුරටත් අර ඒ පන්ති ගුරුවරයා කියන්නේ ඔයාලා මේ පාළු දූපතේ කණ්ඩායම් විදිහට ජීවත් වෙන්න ඕනේ. වේතන ඉඳලා තීරණය කිරීම ඔයාලට බාරයි. දැන් පරීක්ෂණය ආරම්භ වෙනවා. ඉතින් අයනකෝජිය ගහලා නිවාඩු ඉවරයි නේද කියලා හිතින් හිතද්දි මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකත් බලන්න ඕන නම් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න.